මම නම් දැක්ක නියම දැන්වීමක් පුතේ. කීයක් ඇඳුවද? 69 ලක්ෂයක් අඳපු දැන්වීමක් වල දකින්න ඇති. රට රකින්නා විරුවා අපේ විරුවා කියලා ගෝඨාභය මහත්තයාට දුන්නේ කොහොමද දැන්වීම? හිතුවද ඒක දැන්වීමක් කියලා? නෑ ඒක දැන්වීමක්. තේරුණාද? ඒව තමයි දැන්වීම් කලාව කියන්නේ. ලෝකේ ඉහළම තැනක් තියෙන දැන්වීම් කලාවට. හරි දැන් අවුරුදු කාලේ අපිට මතක් වුණානේ තේ බෙදනවා, තේ හදනවා, රෝසා අමතක වෙනවද? නෑ. තව එහෙම දැන්වීම් අර මොනවද පුතියා? මට ඉස්සරෝක ආපු දවස්වල එන මේකක් නේ අර පොඩි බපල් එකක් තියෙන අර මෙහෙම උස ඒව මොනවද? තියට හොම්ද? මොනවද ඒවට කියන්නේ අර චූටි බපල් උස තියෙන අර සිංගර් එකේ එහෙම ඉස්සර විකුණන්න තිබුණා. හෝම් තියට. හරි. හරි ඔව් උස ඒවක් තියෙනවා පත්තරේ දාලා තිබුණේ මේ දැන් මම අහම්බෙන් මේක දැක්කේ. ඊළඟට ආයේ මේ මැද එකක් තිබුණා ඔහම. ආයේ තිබුණා කොට එකක්. පුතේ මේක දැන් කොල්ලෝනේ මේවා ගැන හෙව්වේ. හරි කෙල්ලෝ තුන් දෙනෙක් මෙහෙම හරවලා. උන්ගේ පස්ස පැත්ත තමයි දාලා තියෙන්නේ මේ පින්තූර විදියට. හරි ඉතින් පස්ස හැල්ලා ඉද්දි එකියක්ගේ පස්සේ ඉන්න උසයි. හරි ඒක උස මේක. හරි ඊළඟ එක මධ්‍යම ප්‍රමාණය. මාත් කට අරගෙන බලන් හිටියා නේ මාරයි. හරි ඊළඟ එක කොට එක. හරි අපේ වයිපුත් ඇහුවා මොනවද ඔය තමසේ මට ඒ දැන්වීම අත්‍යවශ්‍ය වෙලා තිබුණේ පෙන්වන්න. මට ඉතින් කපන්න ලැජ්ජාවට මම එහෙම පත්‍රේ වහලා තිබ්බා. හරි ඒවා මාර දැන්වීම. ඇයි කොල්ලෝනේ හොයන්නේ? ඒතර කොල්ලෝ ටක් ගාලා කාන්තා පස්සපැත්තවල තුනක් දකිද්දි පුතේ විවිධ මාදිලිය බලනවනේ. හරි ඒ බලද්දි මේකත් බලනවා. හරි එහෙම තමයි දැන්වීම කියන්නේ. කතා කරන වෙලෙන් දෙක හා සමානයි. දැන්වීම ගන්නන දවසට කියා දෙන්නම් දැන්වීමක මොනවද ફોකස් වෙන්න ඕනි කියලා. නමයි ගමයි මාතලේ තමයි මේ හිතේ තියෙන තම අපේ කමයි දෙනි වතන් දෙද්දි කට පුරාම යයි තව අලුත් උමුන් හොයානේ